සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් අද වීඩියෝ එකෙන් බලන්නේ ඔයාගේ නෝ කන්ටැක්ට් ඉන්න කෙනා මේ වෙලාවේ ඔයා ගැන මොනවද හිතන්නේ කියලා. ඉතින් ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ පේනවා පින්තූර 3ක්. මේ පින්තූර 3 දිහා හොඳට බලන්න. බලලා මේකෙන් ඔයාගේ වැඩියෙන්ම හිත යන පින්තූරය මොකක්ද කියලා සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරලා ඒ අදාළ පින්තූරයට අදාළ අංකයට අනුව ඔයාගේ රීඩින් එක බලන්න. එහෙනම් කාඩ් එකක් සිලෙක්ට් කරගන්න මෙතනින්. මෙන්න මේ පළවෙනි කාඩ් එක සිලෙක්ට් කරපු ඔයාට නෝ කන්ටැක්ට් ඉන්න කෙනා මේ වෙලාවේ මොනවද හිතන්නේ කියලා එන රීඩින් එක බලමු. ඔයාට ගත්තොත් එයාට ඔයාව මේ වෙලාවේ මතක් වෙනවා. නිතර නිතර මතක් වෙනවා. ඒ වුණාට එයා කැමති නෑ එයාට ඔයාව මතක් වෙනවා කියලා පෙන්වන්න. ඔයාව ඕනි කියන දේ ඔයාට පෙන්වන්න එයා කොයි වෙලාවකවත් කැමති වෙන්නේ නැහැ. ඉතින් එයා හැම වෙලාවෙම උත්සාහ කරනවා එයාට ඔයා නැතුව ඉන්න පුළුවන් කියන දේ පෙන්වන්න. එයා දුක් වෙනවා ඔයාව එපා කියලා ගත්ත තීරණය ගැන. එයා වෙන කෙනෙක් ගැන හිතන්න උත්සාහ කළත් එයා ඔයත් එක්ක ඒ කෙනා ගැන කම්පෙයාර් කරමින් බලන නිසා එයාට ඒ සම්බන්ධතාවයක උනත් වැඩි කාලයක් සාර්ථකව පැවැත්මක් තියෙන්නේ නැහැ. මේ මොහොතේ මෙයාගේ හිත එක විදිහකට ෆෝකස් කරන්න බැරිකම නිසා මේ නෝ කන්ටැක්ට් ඉන්න කෙනා ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. ඒක නිසා මෙයා දැන් කරන්න යන වැඩ වුණත් හැම දෙයක්ම අසාර්ථක වීමක් තමයි පෙන්වන්නේ. හැබැයි එයා ඒක ඔයාට පෙන්වන්න කැමතිත් නැහැ. එයා අසතුටින් ඉන්නවා කියලා පෙන්වන්න කැමතිත් නැහැ. එයා ඒකින්ද එයා සතුටින් ඉන්නවා කියන දේ පෙන්වන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා ඔයාට. මෙයා හොඳින් කියලා පෙන්වන්න එක සෝෂල් මීඩියා ඒ දේවල් වල එයා සතුටින් ඉන්න දේවල් දානවා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට මුකුත්ම හොයාගන්න බැරි වෙන්න නිකන් නිහඬ චරිතයක් විදිහට ඉන්නත් පුළුවන්. හැබැයි කොහොම වුණත් මෙයා ඉන්නේ මේ වෙලාවේ හොඳින් නෙවෙයි. ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. ඒ වගේම ඔයාව නිතරම මතක් වෙනවා. ගොඩක් දුරට මෙයා ඔයාව ඉස්සරහට කන්ටැක්ට් කරගන්න ඉඩ තියෙනවා. මොකද එයා ඉන්නේ ස්ට්‍රෙස් එකකින්ද. හැබැයි එහෙම ඔයාව කන්ටැක්ට් කරගත්තත් එයාගේ සැනසීම ගැන තමයි එයා බලන්නේ. ඉතින් ඔයාගේ හිත ඒකෙන් රිදෙන්න ඉස්සරහට ඉඩ තියෙනවා. ඉතින් එතනදී ගොඩක් සැලකිලිමත් වෙන එයා හදිස්සියේ කන්ටැක්ට් කරගත්තොත් කොහොමද ඔයා එතනදී රියැක්ට් කරන්නේ කියන දේ ගැන. මෙන්න මේ දෙවෙනි කාඩ් එක සිලෙක්ට් කරපු ඔයාට ඔයාගේ නෝ කන්ටැක්ට් ඉන්න කෙනා ඔයා ගැන හිතන විදිය මේ මොහොතේ කොහොමද කියලා අපි බලමු. මෙයාට ඔයාගෙන් ඈත්වීම ගැන රිග්‍රෙට්ස් තියෙනවා. එයා ගොඩක් වෙලාවට හිතනවා ඔයා එයාගේ ජීවිතේ හිටියනම් කොච්චර හොඳද කියලා. සමහර වෙලාවට එයාට ඔයාට කතා කරන්න හිතෙනවා. හැබැයි එයා බයයි ඒකෙන් ඔයාගෙත් එයාගෙත් හිත ආයෙම රිදෙයි කියලා. ඔයාලගේ වෙන්වීමටත් ඔයාලා දෙන්නගේ කමියුනිකේෂන් මදවීමක් තියෙනවා. ඒ කියන්නේ යම්කිසි ප්‍රශ්නයක් වුණා නම් ඒක හරි හැටි කතා කරලා විසඳගෙන නැති තැන් තියෙනවා. පේන විදිහට ගොඩක් වෙලාවට ඔයාලා ප්‍රශ්න ගැන හරි සවිස්තරාත්මකව කතා කරලා ඒක විසඳගෙන නැහැ. ඒ වගේ එකක් තමයි පෙන්නුම් කරන්නේ. කොහොම නමුත් දැන් එයා ගැන හිතන්න පුරුදු වෙලා තියෙනවා. ඒ කියන්නේ යම් තාක් දුරකට එයා රිකවර් වෙන ගමන් තියෙන්නේ. මොකද එයාත් ගොඩක් දුකින් හිටපු දරා ගන්න අමාරු කාලයක් තිබුණු කාලයක් ගත කරලා තියෙනවා ඔයා වගේම. හැබැයි එයා තවම සිංගල්. එයා ටිකෙන් ටික ඔයාගෙන් ඈත් වෙන්න හිත හදාගන්න ගමන් තමයි ඉන්නේ. එයාගේ හිත යම් තාක් දුරකට රිකවර් වුණාම සමහර විට ඔයාලට කතා කරන්නත් ඉඩ තියෙනවා. ඒත් ඔයාලා කලින් හිටියා වගේ කතා බහ කරලා ඉඳී කියලා කියන්න අමාරුයි. කොහොමත් ඔයාලට ඉදිරියේදී ගොඩක් වෙලාවට කතා කරන්න ඉඩ තියෙනවා. එයා දැන් රිකවර් වෙන ගමන් ඉන්නේ. ඔයා ඈත්වීම ගැන එයාටත් දුකක් කනගාටුවක් ඔයාට වගේම තියෙනවා එයාටත්. එයා ගොඩක් කාලයට ඉඩ දීලා එයාව රිකවර් කරගන්න තමයි දැන් මේ මොහොතේ එයා උත්සාහ කරන්නේ. ඉතින් එයාට කාලයට ඉඩ දීලා එයාව රිකවර් කරගන්න ඉඩ දෙන එක තමයි වඩාත්ම හොඳ. මෙන්න මේ තුන්වෙනි කාඩ් එක සිලෙක්ට් කරගත්තු
ඔයාගේ නෝ කොන්ටැක්ට් ඉන්න කෙනා එච්චර ඔයත් එක්ක තිබිච්ච බැඳීම් ගැන ලොකුවට හිතන වද වෙන කෙනෙක් නෙමෙයි. ඔයා එයා ගැන ලොකුවට වද වුණත් මේ පුද්ගලයා එහෙම ලොකුවට තිබුණු බැඳීම් ගැන එහෙම වටිනාකමක් දීලා වද වෙන කෙනෙක් නෙවෙයි. එයාට මේ වෙලාවේ ඕනේ එයාගේ දියුණුව. ඒ කියන්නේ භෞතික දියුණුව තමයි එයා බලන්නේ. ඒ කියන්නේ සාර්ථකත්වය, එයාගේ ආර්ථික සාර්ථකත්වය අන්න ඒ වගේ පැත්තක් තමයි එයා මේ වෙලාවේ වැඩියෙන්ම එයාගේ අවධානය යොමු කරලා තියෙන්නේ. එයාට අර එහෙම පසුගිය දේවල් ගැන දුකක් කනගාටුවක් ලොකුවට නැහැ. එයා මේ මොහොතේ එයාගේ ඉලක්කවලට එතකොට එයාගේ අනාගතේ කරන්න ප්ලෑන් කරගෙන ඉන්නේ ප්ලෑන්ස් වලට වැඩ කරන්න උත්සාහ කරන ගමන් තමයි ඉන්නේ. ඒක නිසා එයාට අර පසුගිය දේවල් ගැන ලොකුවට ෆෝකස් කරලා හිතන්න තරම් වෙලාවක් නැහැ. එයා ඇත්තටම මේ වෙලාවේ කාර්යබහුලව තමයි ඉන්නේ. ඒ වගේම එයා ලේසියෙන් පිටතට ඉමෝෂන්ස් පෙන්නන විදිහේ කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ එයා දුකින් හිටියත් සතුටින් හිටියත් ඒක පිටතට පෙන්වමින් වැඩ කරන කෙනෙක් නෙවෙයි එයාගේ කැරක්ටර් එක ගත්තත්. ඔයා සමහර විට එයාට මෙසේජ් කෝල් ගන්නවා ඇති. ඒ වුණත් එයා ඔයාට රිප්ලයි කිරීම එක්ක අඩුයි. එහෙම නැත්නම් ඇත්තටම කරන්නෙම නැති තරම් ඇති එයා. මොකද එයාට ඕනේ නැහැ අර පාස්ට් එකත් එක්ක දිගටම ඇලී ගලී යන්න. එයාට ඕනේ මේ මොහොතේ එයාගේ සාර්ථකත්වයට අවශ්‍ය වැඩ ටික කරගෙන ඉස්සරහට යෑමක් තමයි. ඉතින් මේ මොහොතේ එයාගේ ජීවිතේට එයාගේ යන සාර්ථකත්වයට යන ගමනට සහාය වෙන්න තව කවුරු හරි එයාගේ ජීවිතේට ඇවිල්ලා වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට එයා වෙන රිලේෂන්ෂිප් එකක මේ වෙනකොට ඉන්න පුළුවන්. ඉතින් ඔයා මේ වෙනකොට හිත හදාගෙන ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන එක තමයි කරන්න තියෙන්නේ.